ඔයයි සම්බෝලයි. රැවුලෙනුත් කාලා. රැවුලෙනුත් කාලා ආගම. සුදු ඔය කට්ටියගේ මට සිරි සුපිරි. මම උයනවා. මේ මිස් මට දැක පුරුදු. ඉතින් බලන්න. job garlic නෙමෙයි job ginger. මොකක්ද හදන්නේ? මම හිතන්නේ සෝය එකක්. අනේ සුදු හතේ සෝයා කාලා. කෑම තිල්ලි කන්නේ. අපි තලන්න බෑ මේ රුපියල් හින්දා. ඒ නිසා ඒක දුන්නම කොට යනවා. ඒක හරි. ඒක තුනම බලලා මේකට නැගපල්ලා. කොට තැලෙනවා. තලලා කපපල්ලා. නිකන් කපලා දාන්න එපා. ඒක සුවඳ නැහැ. මේක ගඳ සුදු මේක හොදෙන්නේ තලපුවා. ඒ නිසා මෙන්න මේක කළා ඒ තරහයක මතක් කරලා තලපියවම. මොකද සුවඳයි සුදු? මේකට දාලා තියෙනවා. මේකට දාලා තියෙනවා රම්පේ කරපිංචා ඉංගුරු සුදු ලුණු බේලියුස්. මම මේ දාලා හදන්නේ. ඔව්. ඊට පස්සේ අපි දානවා මම දන්නා. අපි දානවා මේකට ලුණු. තේරුණාද? මම දාන්නේ ලුණු. ඒක දාන්න. දාලා පස්සේ දාන්න. වතුර තියෙනවා. අතලා දාන්න ඉපස්සේ. මල් පෙනි. ඉතින් ඇත්තට මම මොකද මෙච්චර ඒ කියන්නේ නෑ. අයියෝ දුවේ. මම අද වලට දෙන්නේ නැහැ. මම පුදුරේ සර්වස්යා මම ප්‍රතිමා. යනවා බලන්න. සකල ඉපස්සේ. අපි කොහොමද කරන්නේ? හොඳනේ. ඒක තමයි ඉතින් තමයි කරන්නේ. ලබන් කාටයි. එපා. ඊට පස්සේ මොකද ගන්නේ මේ තුන බලයිද? මීට කලින් දාලා නෑ. මේ මොනයිද? නෑ. නේද? ඊට පස්සේ දාන්නේ. මම දාන්නේ නෑ. මාර මොකද තියෙන්නේ? මට මේ ඇවිල්ලා කටිලා හරිද? බදාම නේද? දැන් සුදු මහත්තයා අද ජොබ් එක ගන්න පටන් ගන්න. මේ මොකක්ද වදන් කරන්නේ? ඊයෝසි කතාවල මොනවද සුදු මේ මොනවාද? මම මේ හොටෙල් වල උයන් කරනවා. නෑ නෙවෙයි. මම බාස් මේසන් බාස් වැඩනේ කරන්නේ. මම මෙතන දාලා ඉතින් කරන්නේ. මියුසික් කතාරිය මොකද අපිට වැඩ කරන්නේ? මේ පේස්ට් එකට මොනවද දාලා තියෙන්නේ? මේ අපත් දන්නවද? මේකට දාලා තියෙනවා ඉඟුරු, සුදු ලුණු, රම්පේ, කරපිංචා. ඒ වගේම කුරුදු වල දාලා තියෙනවා. හරිද? එතකොට ආය දාලා ලුණු දාලා තියෙනවා. ආය අබ දාලා තියෙනවා. පුළුවන් නම් මේක හදලා බ්ලෙන්ඩ් කරලා මේ හදලා පරිප්පු වලට කැම වලට දාලා බලන්න හොටෙල් වල රස එනවා එතකොට. ඔක්කේගේ බුරුද්ද. දැන් දන්නේ. ඉපස්සේ ඇයිද දාන්න මොනවද? මම ආයි උන්ට කරුණු තනි කරපිංචා ටික කරවෙනවා. මේ නිසා කරන්නේ නම් මෙන්න මෙහෙම කරලා මෙහෙම දානවා. අපි ඉස්සෙල්ලා දානවා මම මිස් කොටිය. කෙලට මිස් කොටිය දාලා කෙලින් චුට්ටක් මිස් කොටිය දාලා හරි සුවඳයි. මම කිරියෝයි ගතියක් එනවා නිකන්. හැබැයි වැඩි කරගන්න එපා. මොකද පොඩ්ඩක් දාන්න. මොකද හේතුව අර සෝයාකෙත් මිරිස් තියෙනවා. අනිත් එක තමයි මේකට දාලා තියෙන නයි කොච්චි. නැත්තම් උඹලට කාපුවම අර මේකෙන් යයි. දැන් රන්වන් පාටයි. රන්වන් පාටයි කමල දෙන්න දැන් උකට දාන්න තියෙනවා. රන්වන් පාටයි එන්නේ කියන්නේ රන්වන් පාට නෙමෙයි තියෙන්නේ. මිරිස් කුරු දාපුවම මේ පාට ආවේ. දැන් දාන්න තියෙන මේක. මොකද තක්කලි වල වතුර යටින් වැඩි. ඒක තියෙන තක්කලි දාලා දැන් ටිකක් සුදු පොඩ්ඩක් සුදුනා. හැබැයි රසයි. සුවඳනේ. තක්කාලි දාපම් තියෙන්නේ. නෑ අතන මේක ගොඩක් මේ ගුරුයි මේ පේස්ට් එක තමයි මේ පේස්ට් එක දාලා මේ අබේම දාපුවා කෙනෙක් වගේ අපිට මේ ගොඩක් දුරට මේ පේස්ට් එක තමයි අපිට නේද? බඩේ නේද? මම දාන්න ටික මීට කලින් මේක දාලා නෑ අනික තුන පහදා පැකින් එක නම් හරි ලස්සනයි මේ මුදල් ගෙවා ප්‍රචාරය. ඔව් අනික තුන පහදාන බලන්න හරි හොඳයි හරි මේ සුවඳයි වගේ අවන්කව සුවඳයි කරේ සෝස් ටික කරගෙන ඉඳන් අපිට මේකදී සමහර ටික දැම්මෙන්න ඕනේ. ඔව් ඒක මේ විදිහට ගන්න ඕනේ. තොතන නියම් පදෙන්නේ. පොල් ගන්නවද? වෙනවා. පොල් තියෙනවද? මොකක්ද කියනවා? ඒක වතුර ටික දාන්න.
Lagi. Apa lagi? Atau ini? Oh, atau udah kau siap Tino. Udah nantiin, ganti kamu. Lagi. Lagi lagi. Lagi. Sebenarnya. Iya, Kak. Lagi. Iya. Ini. Dari mana? Dulu kita dulu ya, tampang sambal itu mayat. Terus takal kenapa? Apa lagi? Potak kuning. Sudah ada kuping ke mana? Pasti mana? Mana tahu. Tapi ada tidak? Lagi. Lagi lagi. Oh, itu. Sama di sini. Sudah apa itu? Dia harus makan lagi, harus makan lagi. Apa ini? Hah? Kamu udah. Boleh apa? Ini apa ini? Cook na, cook. Sambil cook. Kodian sudah jadi kata. Saya ini dah garis mungkin. Saya. Ada apa tadi? Lu cepat dah. Dah, ada di mana? Kapan mah? Di mana kamu? බකාද සුදු පාට් එක රැවල හිටන් තියෙනවා. අල්ලන්න පොඩ්ඩක්. ඉතින් බලමු පොඩ්ඩක් කාලා කොහමද කියලා. හොඳට අරන්න ඔක්කොම. මේ සම්බුල චුට්ටක් දාලා සෝයා වල චුට්ටක් දාලා මෙහෙම අනලා